මේ තියෙන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් බයෙන් කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම හොරර් ත්‍රිලර් මූවි එකක්. මේ Pray for the Devil කියන ඉංග්‍රීසි මූවි එක. IMDb 5.3ක් ලැබිලා තියෙනවා. කතාව මෙහෙමයි. අමනුෂ්‍ය බලවේග ආවේශ වෙලා තියෙන රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් තියෙනවා. ඒ කියන්නේ යාතු කර්ම පිළිබඳ පාසලක්. කොහොම නමුත් මෙතන වැඩ කරන එක කන්‍යා සොහොයුරියක් ඉන්නවා. මෙයා කුඩා කාලයේදී මෙයාගේ අම්මටත් අద్භූත බලවේගයක් ආවේශ වෙලා සිය දිවි හානි කරන් තියෙනවා. මෙයා වැඩ කරන අතරතුර මෙයා දැනගන්නවා තමන්ගේ අම්මට ආවේශ වුණ අద్භූත බලවේගය මෙයා වැඩ කරන තැනත් ඉන්නවා කියලා. මේ බලවේගය ඇවිත් තියෙන්නේ මෙයාව හොයාගෙනමයි. මෙතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. හරි එහෙනම් අපි කතාවට යමු. ඉතින් ආරාධනා කරන ඔයාලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව බලන්න අපිත් එක්ක අන්තිම වෙනතෙක් රැඳිලා ඉන්න කියලා. Issue Cinemax. ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක තමයි ඇනි. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ඇනි ප්‍රේ කර ඉන්න සිද්ධියක්. ඒකට හේතුව තමයි ඇනිගේ අම්මට ආවේශ වෙලා තියෙන අద్භූත බලවේගයක්. බලවේගය ආවේශ වුණ ගමන් ඇනිගේ අම්මා කරලා තියෙන ඇනිට රිද්දන එක. කොහොම නමුත් ඇනිගේ අම්මා ඇනිට හුඟක් ආදරය කරලා තියෙනවා. මේ හේතුව නිසා තමන් අතින් තමන්ගේ දරුවට කරදරයක් වෙයි කියලා ඇනිගේ අම්මා සිය දිවි හානි කරන් තියෙනවා. ඇනිගේ අම්මා ජීවත් වෙලා ඉද්දි ඇනිට මෙහෙම කියලා තියෙනවා. යා නෙමෙයි මේ දේවල් කරන්නේ. යාගේ ඔළුව ඇතුලේ තියෙන කටහඬ තමයි මේ දේවල් කරන්නේ. ඒක යාටවත් පාලනය කරගන්න බැහැ කියලා. ඉතින් මේ අපිට පෙන්වන්නේ වර්තමානයේ. ඇනි තරුණ සිස්ටර් කෙනෙක්. මෙයා වැඩ කරන්නේ School of Exorcism කියන ආතුකර්ම පාසලේ. ඉතින් මෙතන ඉන්න එක විදිය අద్භූත බලවේග ආවේශ වෙච්ච රෝගීන්. ඉතින් මෙයාලගේ සුව පහසුව බලන එක තමයි ඇනි ඇතුළු කන්‍යා සොහොයුරියන්ට බාර වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ෆාදර්ස්ලාත් ඉන්නවා. ෆාදර්ස්ලා තමයි ආතුකර්ම කරලා යක්ෂාත්ම ආවේශ වෙලා ඉන්න අයගේ ආත්ම පළවා හරින්නේ. හෙදියන් විදියට වැඩ කරන සිස්ටර්ස්ලට යාතු කර්ම ගැන ඉගෙන ගන්නවත් ඒවා කරන්නවත් කිසිම අවසරයක් නැහැ. ඔන්න දැන් අපිට පෙන්නනවා ඇනීට බලන්න බාර වෙලා ඉන්නේ කවුද කියලා. ඒ කෙනා තමයි හැරී කියන්නේ. වයසක මිනිස්සෙක් ඇනීට බලා ගන්න තව කෙනෙක් බාර දීලා තියෙනවා. පුංචි ගැහැණු ළමෙක්. යාගේ නම තමයි නැට්ලි. නැට්ලිව මෙතනට ගෙනත් තියෙන්නේ යාට අපස්මාරය තියෙනවා. පාලනකින් තොරව මුත්‍රාසා කෙල පිට වෙනවා. අద్භූත බලවේගයන්ගේ බලපෑමක් නිසා කියලා තමයි නැට්ලිගේ දෙමව්පියෝ ආව මෙතනට ගෙනල්ලා බාර දීලා තියෙන්නේ. දැන් නැට්ලිගේ කිසිම වෙනසක් පේන්නේ නැහැ. නැට්ලි පුංචි ගෑනු ළමයෙක් වගේම තමයි ඉන්නේ. තව එක දෙයක් තියෙනවා. නැට්ලි මේ ඉන්න අයගෙන් කැමතිම කෙනා තමයි ඇනි කියන්නේ. මොකද ඇනි නැට්ලිට ගොඩක් ආදරෙයි. ඕන ඊට පස්සේ අපිට පෙන්නනවා ඇනි ඉන්නේ යාගේ කාමරේ. ඇනිට මතක් වෙන යා පුංචි කාලේ යාගේ අම්මට අద్භූත බලවේගයන් ආවේශ වුණාට පස්සේ යා කරපු කියපු දේවල්. ඒ දේවල් අමතක කරලා නිදා ගන්න යන්න තමයි ඇනි හදන්නේ. එතකොට එයා දකින්න එයාගේ කාමරේ ජනේලය ඇරලා තියෙනවා කියලා. ජනේලේ වහනවත් එක්කම ජනේලේ වීදුරුවෙන් පේන නැට්ලි යාගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා වගේ. කොහොම නමුත් එතන කවුරුත් ඇනිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ඇනි කාමරෙන් එළියට ඇවිත් බලනවා නැට්ලි ඉන්නවද කියලා. ඇනි නොදැක්කත් අපිට පෙන්වනවා නැට්ලි ඉඳලා මෙතනින් යන්න යනවා කියලා. ඊළඟ දවසේ අපිට පෙන්වනවා ඇනි කොරිඩෝවක ඇවිදන් යද්දී යාට ඇහෙන පුංචි ළමෙක් අඬනවා වගේ සද්දයක්. තවත් කටහඬක් ඇනීට ඇහෙනවා කාන්තාවකගේ. ඒ කාන්තාව කියන්නේ ඇනී ඒක ගණන් ගන්න එපා කියලා. ඉතින් ඇනීට හිතා ගන්නත් බෑ මොකද්ද ඇහුනේ කියලා. කොහොම නමුත් ඒ චකිතේම ඇනී හැරිලා බලද්දී ඇනී දකිනවා නැට්ලියාගේ මූණ ඉස්සරහාම හිටගෙන ඉන්නවා කියලා. නැට්ලිගේ මූණ ටික ලෙඩ පාටයි කියලා ඇනී දකින නිසා ඇනී නැට්ලිව ආයෙත් එයාගේ කාමරයට එක්කන් යනවා. හැබැයි ඒ වෙලාවෙම ඇනීට තවත් එක ප්‍රශ්නයක් එනවා. එතන ඉන්න කිසිම රෝගියෙකුට කාමරෙන් එළියට එන්න කිසිම විදිහක් නැහැ. එළියෙන් කෙනෙක් ඇතුළට ගියොත් ඇරෙන්න. කාමරෙන් එළියට ආවේ කොහොමද කියන ඔය ප්‍රශ්නේ හිතේ තියාගෙන තමයි ඇනී නැට්ලිව කාමරයට එක්කගෙන යන්නේ. ඊට පස්සේ අපිට පෙන්නනවා ඇනී යන ගමන් ඉද්දී ඇනීට ඇහෙනවා ලෙක්චර් හෝල් එකේ දේශනය පටන් ගන්න තියෙනවා කියලා. අద్භූත බලවේගයන් ගැන. ඉතින් ඇනීත් ගිහින් ඉඳ ගන්නවා. ඇනීට ඉන්න හොඳම යාළුවෙක් දාන්න කියලා එයා ෆාදර් කෙනෙක්. ඉතින් මේ ලෙක්චර් එක කරන්නේ ෆාදර් ක්වීන් කියන කෙනා. ඉතින් මේ ෆාදර් කියලා දෙන්නේ එලිනා කියලා ගැහණු ළමයෙක්ට ආවේශ වුණු අద్භූත බලවේගයක් ගැන. නමුත් මොන විදිහකින්වත් මේ ළමයාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් වෙලා නැහැ. කොහොම නමුත් මෙතන ඉන්නවනේ ඇනීට ආසාවක් එනවා එලිනාට මොකද උනේ එලිනාට ආවේශ වුණු අద్භූත බලවේගය මොකක්ද කියලා දැනගන්න. ඉතින් ඇනී යනවා ලයිබ්‍රරි එකට. ඇනී හොයන්න පටන් ගන්නවා එලිනා ගැන විස්තර. ඇනීට හම්බ වෙනවා එලිනා සම්බන්ධව තිබ්බ වොයිස් රෙකෝඩ් එකක්. ඒක අහගෙන යද්දී ඇනීගේ ඔළුවට එක වචනයක් ක්ලික් වෙනවා. එයා ඒක ට්‍රාන්ස්ලේට් කරලා බලනවා එතන තියෙන්නේ the voice කටහඬ කියලා තියෙන වචනය. කොහොම නමුත් මෙයාට මෙතනදී මතක් වෙනවා මෙයාගේ අම්මත් මේ වගේ කටහඬක් ගැන නේද කිව්වේ කියලා. ඒ නිසා ඇනීට නිකමට හිතනවා තමන්ගේ අම්මට ආවේශ වෙලා තිබුණු අద్භූත බලවේගයද දන්න එලිනාට ආවේශ වෙලා ඉන්නේ කියලා. කොහොම හරි ඇනීට මේ ගැන තවත් විස්තර හොයන්න ඕන හින්දා මේ ඇනී යනවා මේක බාරව ඉන්න කන්‍යා සොහොයුරිය ළඟට. මට මෙතන විස්තර දැනගන්න පුළුවන් තවත් ෆයිල්ස් තියෙනවා නම් මට ඒවා බලන්න පුළුවන්ද කියලා. ඒක බාර වෙන සිස්ටර් ඇනීට කියන්නේ ඒ ෆයිල්ස් සේරම රහසිගත ලිපිගොනු විදියට වෙනම වෙන් කරලා තියෙන්න කියලා. ඉතින් මේ හේතුව නිසාම ඇනීට මෙතනින් යන්න වෙනවා.
ඉතින් ඇනි යන්න හදද්දී යාට පේනවා මේක බාරව ඉන්න ප්‍රධාන සිස්ටර් එයාගේ පිටිපස්සෙන් හිටගෙන ඉන්නවා කියලා. ඉතින් ඔන්න නඩුවක් වැටෙන්නයි යන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මේ සිස්ටර් ඇනීව සහ පාදව තියාගෙන බයින්න පටන් ගන්නවා. ඉතින් මෙයා මෙතනදී කියනවා අපි මෙතනට ආවේ සුවපහසුව සලසන්න යාඥා කරන්න අනුකම්පාව බෙදන්න විතරයි කියලා. සිස්ටර්ස්ලට යාතු කර්ම වලට සම්බන්ධ වෙන්න බෑ කියන හේතුව දන්නේ නැද්ද? ආයේ මෙහෙම දෙයක් වෙන්න බෑ කියලා. මේ වෙලාවේ ෆාදර් ක්වීන් කියන්නේ ඇයට ඕනි ඉගෙන ගන්න කියලා. නමුත් සිස්ටර් කියනවා මට ඕනි අයව ආරක්ෂා කරන්න කියලා. මෙහෙම කියලා යා මෙතනින් යන්න යනවා. ඊළඟට අපිට පෙන්නනවා ඇනි සුපුරුදු පරිදි ගිහින් ඉන්නවා අර හැරි කියන වයසක මිනිස්සයව බලන්න. ඇනි යාව හෝලි වෝටර් වලින් පීදන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඇනිට ඇහෙනවා හැරි සින්දුවක් උමුණනවා කියලා. ඉතින් මේ සින්දුවම තමයි ඇනිගේ අම්මා පුංචි කාලේ අద్භූත බලවේගය වැහුණාට පස්සේ කියලා තියෙන්නේ. ඕන ඊට පස්සේ හැරියට ගහලා තිබ්බ සේලයින් එකට ලේ පිරෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඇනි දකිනවා දැන් හැරිගේ ඇඟ පිච්චෙනවා වගේ කියලා. ඇනි හැරිව හෝලි වෝටර් වලින් පීදන ගමන් හිටියේ හෝලි වෝටර් වලින් පිහිටද්දි පිච්චෙන්නේ අක්ෂයන් අවශ්‍ය වෙලා ඉන්නවනම් විතරයි. ඊට පස්සේ හැරි ඇනියට කියනවා මම ඔයා එනකන් තමයි බලන් හිටියේ කියලා. මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනගෙන ඇනි මෙතනින් යන්න හැදුවත් හැරිට අවශ්‍ය වෙලා තියෙන බලවේගය ඇනිව අල්ල ගන්නවා. ඒ විතරක් නෙමෙයි මෙයා ඇනිව අල්ලලා නටන්න පටන් ගන්නවා. කොහොම හරි ඇනිය හැරිව තල්ලු කරලා දානවා බිමට. ඒත් එක්කම අවශ්‍ය වෙලා හිටපු ආත්මය මෙතනින් යන්න යනවා. ඉතින් ඊට පස්සේ ඉක්මන් කරලා ඇනි මෙතනින් එළියට පැන ගන්නවා. ඉතින් මේ දර්ශනය CCTV කැමරාවක් හරහා මේ පාසලේ ප්‍රධාන පූජකතුමා දකිනවා. මේ තුන් දෙනාටම හොඳටම තේරලා තියෙන්නේ ඇනීගේ පිටිපස්සෙන් අద్භූත බලවේගයක් පන්නනවා කියලා. මේ වෙලාවේදී එක්ස් සිස්ටර් කියන්නේ අපි ඇනීගේ සහ අනිත් සිස්ටර්ස්ලාගේ ආරක්ෂාව ගැන හිතලා ඇනීව කන්‍යාරාමයට යවන්න ඕනේ කියලායි. ඉතින් මේ වෙලාවේදී ෆාදර් ක්වීන් කියන්නේ නපුරාත්ම මේ ආයතනයේ බිත්ති හතරේ විතරක් කොටු වෙලා ඉන්නේ නැහැ. ඒ නිසා ඇනී මෙහි ඉන්න එක තමයි හොඳම. එතකොට මට එයත් එක්ක වැඩ කරන්න පුළුවන්. ඇනි යාතු කර්ම ඉගෙන ගන්න ගොඩක් උනන්දුයි. ඒ නිසා අපි යාට ඒව කියලා දීලා යාට මෙයාව ආරක්ෂා කරගන්න ඉඩ දෙන්න ඕනේ කියලා. එක්ස් සිස්ටර් වැඩි කැමැත්තක් දැක්ුවේ නැති වුණත් ඔන්න ප්‍රධාන පූජකතුමා නම් කැමැත්ත දෙනවා. ඔන්න දැන් ඇනිත් එනවා ලෙක්චර් රූම් එකට ෆාදර් ක්වීන් ඇනීව හඳුන්වලා දීලා කියන්නේ ඔන්න දැන් මෙයාත් දිගටම අපේ ලෙක්චර්ස් වලට එනවා කියලා. ඒක ඇහුවම ෆාදර් ඩාන්ටේ සහ රේමන් කියන ඇනීගේ යාළුවෝ දෙන්නටත් ගොඩක් සතුටු හිතෙනවා. කොහොම නමුත් ෆාදර් ක්වීන් මේ හැමෝම ප්‍රැක්ටිකල් එක සඳහා පහළ කාමරයට එක්කන් යනවා. ඔන්න එතකොට තමයි ඇනී දකින්නේ මෙතන මේ හිර කරලා දාලා තියෙන්නේ අර නැට්ලි කියන පුංචි ගෑනු ළමයාව කියලා. ෆාදර් ක්වීන් මේ වෙලාවේදී අහනවා මේ කෙනාට යාතු කර්ම කරන්න කවුද කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නේ කියලා. ඒ කියනවත් එක්කම ඇනී අත උස්සනවා. නමුත් ඇනීට තාම පළපුරුද්ද අඩු නිසා ෆාදර් ක්වීන් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේකට ෆාදර් ඩාන්ටේ ඉදිරිපත් වෙනවා. එයා එක්ක උදව්වට යන්නේ ෆාදර් රේමන්. කොහොම නමුත් ෆාදර් ක්වීන් මේ දෙන්නගේ අතට බයිබල්, හෝලි වෝටර් සහ කුරුස දීලා තමයි මේ දෙන්නම ඇතුළට යවන්නේ. මේ දෙන්න බයෙන් යනවා ඇතුළට. ඔන්න ඒත් එක්කම මේ දෙන්න යාතු කර්මේ පටන් ගත්තී නැට්ලි මෙයාලගේ මූණ දිහා බලනවා. තමයි මේ දෙන්නට තේරෙන්නේ දැන් නැට්ලිට අద్භූත බලවේගයේ ආවේශ වෙලා තමයි තියෙන්නේ කියලා. නමුත් මේ දෙන්න දිගටම යාතු කර්මේ කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම නැට්ලියාගේ කන් දෙකට ඇඟිලි දෙක ඔබා ගන්නවා. මට ඔයාලව ඇහෙන්නේ නැහැ කියලා කියනවා. ඒත් එක්කම ෆාදර් ඩාන්ටේ හෝලි වෝටර් වලින් නැට්ලි ඇඟට ගහනවා. ඔන්න ඊට පස්සේ නැට්ලි බිත්තිය දිගේ නගින්න පටන් ගන්නවා. ෆාදර්ස්ලා දෙන්නටත් හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. ඒත් එක්කම නැට්ලි බිමට පැනලා මෙතන තිබ්බ කණ්ණාඩියක් ළඟට යනවා. මේ කණ්ණාඩියෙන් ඇනීලට ඇතුළ පෙනුනත් ඇතුළේ ඉන්න අයට එළිය පේන්නේ නැහැ. නැට්ලි ඇනීව පේනවා වගේ කෙලින්ම එනවා ඇනී ඉස්සරහට. ඇවිත් ඇනීට පේන අඬන්න වගේ ගිහින් අත් දෙකෙන් ඇස් දෙක වහ ගන්නවා. ඔන්න ඊට පස්සේ අත් දෙක සිදුරු වෙලා මෙතනින් පණුව එන්න පටන් ගන්නවා. කොහොම නමුත් දැන් වැඩේ දරුණුයි කියලා තේරුණු ෆාදර් ක්වීන් යනවා ඇතුළට. ෆාදර් ක්වීන්ව දකින්නවත් එක්කම නැට්ලි බය වෙනවා. නැට්ලි කෙලින්ම තිබ්බ ඇඳේ බෙඩ් ෂීට් එක අස්සේ හැංගෙනවා. ෆාදර් ක්වීන් යාතු කර්ම කරන ගමම බෙඩ් ෂීට් එක අයින් කරනවා. නමුත් නැට්ලි එතන නැහැ. ඇඳ යටින් ආපු නැට්ලි ෆාදර් ක්වීන් ඇඳ යටට අරන් මරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී මේ දේවල් බලන් ඉන්න බැරිම තැන ඇනිත් යනවා බයිබල් එක අරන් ඇතුළට. ඇනි ඊට පස්සේ නැට්ලිට කියනවා නැට්ලි මම මෙතන ඉන්නවා මම ඔයත් එක්ක ඉන්නවා කියලා. තප්පර ගානකට නැට්ලිට පියවි සිහියට එන්න පුළුවන් වුණත් ඊළඟ තප්පරේදී වැහුණු අద్භූත බලවේගයෙන් නැට්ලිව බිම දාගෙන නැට්ලි කොණ්ඩයාගේ කට ඇතුළට අත ගන්න පටන් ගන්නවා. ෆාදර්ස්ලා දෙන්න ගිහින් ඒක නතර කරන්න උත්සාහ කරනවා. ඒ අතරතුරේ ඇනී සහ ෆාදර් ක්වීන් යාතු කර්ම කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම නැට්ලිගේ කට ඇතුලෙන් අතක් එළියට ඇවිත් ඒ අත ආයි ඇතුළට යනවා. කොහොම නමුත් මේ වෙලාවේදී ආයි නැට්ලි යථා තත්වයට පත් වෙනවා. ඒ කියන්නේ නැට්ලිගේ ඇඟ ඇතුලේ හිටපු බලවේගය తాවකාලිකව මෙතනින් අයින් වෙලා යනවා. මේ වෙලාවේදී ෆාදර් ඩාන්ටේ දකින්න නැට්ලි මෙතන චිත්‍රයක් ඇඳලා තියෙනවා කියලා. ඒක නැට්ලි නෙමෙයි නැට්ලිගේ ඇඟට වැහුණු අద్භූත බලවේගය තමයි ඇඳලා තියෙන්නේ. මේ ඇඳලා තියෙන්නේ ෆාදර් ඩාන්ටේගේ සහෝදරියව. ෆාදර් ඩාන්ටේ මේක ඇනීට කියනවා. ඩාන්ටේට ඉඳලා තියෙනවා සහෝදරියක්. එයාගේ නම තමයි එමලියා. එමලියා මීට කාලයකට කලින් පිරිසක් විසින් පැහැරගෙන ගිහින් තියෙනවා. ඊට පස්සේ එමලියාව දූෂණය වෙලා තියෙනවා. මේ හේතුව නිසා ඇයට දරුවෙක් ලැබෙන්න ඉඳලා තියෙනවා. ඇය ඒ දරුවව නැති කරගෙන තියෙනවා. මේ හේතුවෙන් පස්සේ එම්ලියාටත් අద్භූත බලවේගයේ ආවේශ වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා ඇනී යනවා බයිබල් වගේක් තියන්න. ඒත් එක්කම ඇනී දකිනවා පැත්තකින් කාගේ හරි මල සිරුරක් තියෙනවා කියලා. රෙද්ද අයින් කරලා බලන මෙතන තියෙන කාගේවත් නෙමෙයි ඇනීගේ අම්මගේ මල සිරුර. කොහොම නමුත් එකපාර ඇනීගේ අම්මා ඇනීගේ පිටිපස්සෙන් ඇවිත් එයාගේ බෙල්ල මෙරිකනවා.
ඒත් එක්කම ඇනී බය වෙලා හැරෙනවා. කොහොම නමුත් මේක ඇනී දැකපු එක්තරා හීනයක් විතරයි. ඇනී ආයෙ යනවා නැට්ලිව බලන්න. එයා දැන් වෙනම කාමරයක දාලා තමයි තියෙන්නේ. නැට්ලි ඇනීට කියනවා මං හීනයක් දැක්ක ඒක හිටපු අය කතා කරේ වෙන කාත් එක්කද මන්ද කියලා. ඇනී අහනවා ඒ කා එක්කද කියලා. එතකොට නැට්ලි කියනවා කටහඬට කියලා. නැට්ලි මේ වෙලාවේදී ඇනීට කියන්නේ ආ මට එක එක දේවල් කියනවා පොරොන්දු වෙනවා. ඒ වෙලාවට මංවත් කරන්නේ මොකද්ද කියලා මන් දන්නේ නැහැ. ඒ කටහඬ මාව පාලනය කරනවා කියලා. ඒක කියනවත් එක්කම ඇනීට තේරෙනවා තමන්ගේ අම්මට ආවේශ වෙලා හිටපු අద్భుත බලවේගය තමයි නැට්ලිටත් ආවේශ වෙලා තියෙන්නේ කියලා. මේ හේතුව නිසා ඇනීට අවශ්‍ය වෙනවා මේ ගැන තවත් විස්තර හොයන්න. ප්‍රශ්නයක් තියෙනවා මේ සම්බන්ධව සියලුම දත්ත ලයිබ්‍රරි එකේ තියෙනවා. මේවා රහසිගත ලෙස තමයි අරන් තියලා තියෙන්නේ. ඉතින් සිස්ටර්ස්ලට මේවා බලන්න බෑනේ. ඒ නිසා ඇනී කරන දේ තමයි ෆාදර් ඩාන්ටේ එක්ක ගිහින් ෆාදර් ඩාන්ටේට කියලා ලයිබ්‍රරි එක බාර වෙන්න සිස්ටර්ව ටිකකට එළියට අරන් යනවා. ඉතින් ඉක්මන් කරලා ඇනී අර රහසිගත ෆයිල්ස් ටික බලනවා. ඇනී හොයලා බලන අద్భుත බලවේගයේ ආවේශ වුණත් ඔළුව ඇතුලේ කටහඬක් ඇහිලා ඒක පාලනය කරගන්න බැරි වුණ රෝගීන් ඉන්නවද කියලා. එහෙම රෝගීන් ගොඩක් ගැන දැනගන්න ලැබෙනවා. නමුත් ඒ කිසිම කෙනෙක් මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. මෙහෙම යද්දී ඇනී දකින්න එකම එක රෝගියෙක් තාමත් ජීවත් වෙලා ඉන්නවා කියලා. මේ තමා මිලා කියන්නේ තරුණ ගෑනු ළමයෙක්. ඉතින් මෙතන මිලත් එක්ක කරපු ඉන්ටර්විව් එක වීඩියෝ එකකුත් තියෙනවා. ඉතින් මේ ඉන්ටර්විව් එකේදී එතන හිටපු කෙනා මිලාගෙන් අහනවා මොකද එදා උනේ කියලා. මායි මගේ නංගිලා දෙන්න එදා හිටියේ සොල්දාදුවන් කිව්වා මෙතන ඉන්න එක්කෙනෙක්ට එළියට යන්න දෙනවා කියලා. ඒත් එක්ක මං එතනින් දිව්ව එක දිගටම ඒත් එක්ක මට ඇහුණා සොල්දාදුවන් මගේ නංගිලා දෙන්නට වෙඩි තියලා මල්ලා දාන සද්දේ. එතකොට මෙතන ඉන්න කෙනා අහනවා ඔයාගේ ඔළුව ඇතුලෙන් ඇහෙන කටහඬ මොකද්ද කියලා. ඔළුව ඇතුලෙන් මට වෙඩි හඬක් ඇහෙනවා. ඒ වෙඩි හඬ ඇතුලෙන් යක්ෂයා මට කතා කරනවා. එයා මාව පාලනයට ගන්නවා කියලා. එතන ඉන්න කෙනා මිලාගෙන් අහනවා ඔයාට යාතු කර්මෙන් සනීප වුණා නේද කියලා. නමුත් මිලා ඒ වෙලාවේ එයාගේ මූණෙන් කොටසක් කඩලා පෙන්නනවා. යක්ෂයා ආවේශ වුණාට පස්සේ මිලා එයාගේම ශරීරය කපාගෙන තියෙනවා. මිලා මේ වෙලාවේදී කියන්නේ මම දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවා මාව බේරා දෙන්න කියලා. නමුත් මම කරපු ලොකු වැරැද්දක් ගැන මගේ හිතේ පසුතැවීමක් තිබුණා. ඒ නිසා දෙවියන් වහන්සේගෙන් මට සමාවක් ලැබෙන්න හොඳ නෑ කියලා මගේ අටිහිතටම වැද්ද තමයි තිබුණේ කියලා මිලා කියනවා. ඉතින් මේක බැලුවට පස්සේ ඇනීට දේවල් තුනක් තේරෙනවා. ඒක එයා පොතක ලියා ගන්නවා. යක්ෂයා ආවේශ වුණාට පස්සේ ඒ කෙනාට ශාරීරික පාලනයක් නෑ. යක්ෂයෙක් ආවේශ වෙනවා නම් ඒ කෙනා ලොකු වර්ධකාරී හැඟීමකින් ඉන්න ඕන කියලා. ඉතින් මේ මිලාගේ කතාව ඇහුවට පස්සේ තමයි ඇනීට ඒක හොඳටම තේරෙන්නේ. ඇනී යනවා නැට්ලිව බලන්න. නමුත් කී කාඩ් එක වැඩ කරන්නේ නැහැ. නැට්ලිව බලන්න කිසිම කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ. ඔන්න ඊට පස්සේ ඇනී මෙතන ඉන්න සිස්ටර් කෙනෙක්ගෙන් දැනගන්නව හේතුව ඇනීව වෙනත් කාමරයකට මාරු කරන්න තමයි හදන්නේ. ඇනී මේ වෙලාවේ ෆාදර් ක්වීන්ව හම්බෙලා කියනවා නැට්ලිව මෙතනින් මාරු කරන්න දෙන්න එපා. මේ හැමදේම කරන්න ඒක යක්ෂයෙක් විසින්. ඉතින් මේ යක්ෂයා ආවේශ වෙන්නේ වර්ධකාරී ස්වභාවයක් හිතේ තියන් ඉන්න අයට. එහෙම කවුරු හරි කෙනෙක් වර්ධකාරී හැඟීමක් හිතේ තියාගෙන ඉන්නවා නම් ඒකෙන් කියන්නේ එයා යක්ෂයාට ආරාධනා කරා කියලා. ඉතින් ඇනී මේ වෙලාවේදී කියන්නේ නැට්ලිටත් වෙලා තියෙන්නේ ඒ දෙයමයි. ඒ නිසා අපි නැට්ලිව ආරක්ෂා කරගන්න ඕනි කියලා. ෆාදර් ක්වීන් අහනවා එච්චර පුංචි ළමයෙක්ට ඇති වෙන්න පුළුවන් වර්ධකාරී හැඟීම මොකක්ද කියලා. මේකට ඇනීට දෙන්න උත්තරයක් නැහැ. ඒ නිසා ෆාදර් ක්වීන් ඇනී කියන දේ අහන්නේ නැහැ. ඔන්න මේ වෙලාවේදී ෆාදර් ඩාන්ට් ඇවිත් ඇනීට කතා කරනවා. ෆාදර් ඩාන්ට් මේ වෙලාවේදී කියන්නේ ඔයා හරි කියලා ඔප්පු කරන්න පුළුවන් විදියක් තියෙනවා කියලා. ඇනී අහනවා ඒ කොහොමද කියලා. එතකොට තමයි ෆාදර් ඩාන්ට් තමන්ගේ සහෝදරිය ගැන ඇනීට මතක් කරන්නේ. ෆාදර් ඩාන්ට් විශ්වාස කරනවා කෙනෙක්ට යක්ෂයෙක් වැහැලා හිටියත් ඒ කෙනාගේ ඇතුළේ ඉන්න කෙනාට ඇනීට කතා කරන්න පුළුවන් කියලා. මගේ සහෝදරිය දරුවෝ නැති වරදකාරී හැඟීමෙන් හිටපු නිසා ඒ කියන්නේ එයා යක්ෂයාට එන්න ඉඩ දීලා තියෙනවා. කොහොම හරි යාගේ හිතේ තියෙන වරදකාරී හැඟීම නැති කරලා යක්ෂයාගෙන් බේරගන්න පුළුවන් වුණොත් අනිත් අයත් පිළිගනී ඔයා හරි කියලා. තනියම මේ වගේ යාතු කර්මයක් කරන්න තහනම් වුණත් ඇනී මේ වැඩේට කැමති වෙනවා. ඇනීට ඕනේ මේ යාතු කර්මෙන් ඇයව සනීප කරලා නැට්ලිගේ ජීවිතේ බේරගන්න. ඉතින් මේ දෙදෙනා යනවා ෆාදර් ඩාන්ට්ගේ සහෝදරි ඉම්ලියා බලන්න. ඉම්ලියාව වෙනම තනි කාමරයක දාලා තමයි තියෙන්නේ. ඇනී මේ වෙලාවේ ඉම්ලියාව පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඇනී මේ වෙලාවේ දකිනවා ඉම්ලියා එයාගෙන් බඩ සූරගෙන කියලා. ඒත් එක්කම ෆාදර් ඩාන්ට් යාතු කර්මේ පටන් ගන්නවා. ඒත් එක්කම ඉම්ලියාගේ ශරීරයේ ඉන්න යක්ෂයා අවදි වෙන්න පටන් ගන්නවා. ඇනී මේ වෙලාවේදී ඉම්ලියා ළඟට ගිහින් කියනවා ඉම්ලියා ඔයාගේ දරුවෝ නැති වුණ එක ගැන හිතන්න එපා. ඒක උනේ ඔයාගේ වරදින් නෙමෙයි. ඒ නිසා ඒ ගැන කනගාටු වෙන්න එපා කියලා. ආවේශ වෙලා ඉන්න යක්ෂයා කියනවා මගේ දරුවා ගැන ඔයත් කනගාටු වෙන්නේ නෑ නේද කියලා. ඔන්න ඒත් එක්කම අපිට ප්‍රශ්නයක් එනවා ඇනීට දරුවෙක් හම්බෙන්න හිටියද කියලා. කොහොම නමුත් මේ වෙද්දී ඇනීට හිතා ගන්න බෑ මේ යක්ෂයා කොහොමද එහෙම දෙයක් කිව්වේ කියලා. ඉතින් ඔන්න මේ වෙලාවේදී තව දෙයක් වෙනවා. ඉම්ලිගේ දරුවා නැති වුණත් ඔන්න මේ වෙලාවේදී ඉම්ලිගේ බඩින් තවත් දරුවෙක් එන්න හදනවා වගේ. එකපාරටම බඩ විශාල වෙන්න පටන් ගන්නවා. කොහොම නමුත් මෙතන තිබ්බ ඔක්කොම ඉටිපන්දන් නිමිලා යනවා. ඒ විතරක් නෙමෙයි මෙතන තියෙන ෆෑන් එකත් හයියෙන් කැරකෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන තටුපවා මේ වෙලාවේදී ගැලවිලා විසික් වෙනවා. ඒ තනියාගේ උත්සාහය අතරින් එයා බොහොම අමාරුවෙන් ඉම්ලියා ළඟට ගිහින් කියනවා ඉම්ලියා මේ ශරීරය ඔයාගේ වෙන කාගේවත් නෙමෙයි. ඉතින් ඔයාට පුළුවන් මේකේ පාලනය ඔයාගේ අතට ගන්න. දරුවා නැති වුණ එක ගැන අපව කනගාටු වෙන්න එපා. ඔයාටම සමාව දෙන්න කියලා ඇනී කියනවා.
ෆාදර් ඩාන්ටෙත් දිගටම එයාගේ ආතු කර්ම කරගෙන යනවා. ඒ නිසා එමිලියට මේ වෙලාවේදී හිත හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඒත් එක්කම අර විශාල වෙලා තිබ්බ බඩ අඩු වෙගෙන යනවා. ඒ විතරක් නෙමෙයි මේ කාමරේ නිවිලා ගිය හැම ඉටිපන්දමක්ම ආයි දැල් වෙන්න පටන් ගන්නවා. ඕන්න ඉතින් ඇනී සහ ෆාදර් ඩාන්ටි තේරුම් ගන්නවා දැන් එමිලියාගේ ඇඟේ හිටපු යක්ෂයා ගිහින් කියලා. මේ සිද්ධියෙන් පස්සේ අපිට පෙනෙනවා ෆාදර් ඩාන්ටි සහ ඇනී එළියේ කතා කරමින් ඉන්නවා. ෆාදර් ඩාන්ටිට දැන් තේරිලා තියෙන ඇනියාගේ ජීවිතේ මොකක්ම හරි රහසක් දැන් හංගගෙන ඉන්නවා කියලා. අන්න ඒ ගැන මේ වෙලාවේදී ෆාදර් ඩාන්ටි ඇනීගෙන් අහනවා. ඔන්න මේ වෙලාවේදී ඇනියාගේ ජීවිතේ හංගන් හිටපු රහස ෆාදර් ඩාන්ටිට කියන්න පටන් ගන්නවා. ඇනීගේ අම්මා පුංචි කාලෙම නැති වුණානේ ඊට පස්සේ එයා ගෙවලා තියෙන නන්නත්තර ජීවිතයක්. ඇනී සෑහෙන පිරිමි ගොඩක් එක්ක එකට ඉඳලා තියෙනවා. කොහොම හරි ඒ නිසා ඇනීට දරුවෙක් ලැබිලා තියෙනවා. හැබැයි ඇනීවත් දැනන් ඉඳලා නැහැ ඒ දරුවගේ තාත්තා කවුද කියලාවත්. ඒ නිසා ඇනී සිස්ටර් කෙනෙක්ට ඒ දරුවා හදාගන්න දීලා තියෙනවා. එතනින් පස්සේ දරුවා කාලඟ කොහොම හැදුනද කියලාවත් ඇනී දැනගෙන ඉඳලා නැහැ. ඔන්න ඊට පස්සේ අපිට පේනවා ඇනී වොෂ්රූම් එකේ ඉන්නවා කියලා. ඔන්න ඊට පස්සේ එයාට ඇහි වේදනාවක් එන්න පටන් ගන්නවා. ඇනී එක පරීක්ෂා කරලා බලනවා. මේ වෙලාවේදී ඇනී දකිනවා එයාගේ ඇහි පුංචි කෙන්දක් වගේ දෙයක් තියෙනවා කියලා. ඇනී බොහොම අමාරුවෙන් ඒක එළියට ඇදලා ගන්නවා. කොහොම නමුත් මේ වෙලාවේදී අපිට පේනවා ඇනී නොදැක්කත් ඇනීගේ එහා පැත්තේ අద్భుත බලවේගයක් හිටගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ යක්ෂයා ඇනී ගැන ඇහැ ගහගෙන තමයි ඉන්නේ. පෙර නිමිති තමයි මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ප්‍රධාන පූජකතුමා පහවෙනිදා ඇනීව ගෙන්නනවා. ඒකට හේතුව තමයි ෆාදර් ඩාන්ටගේ සහෝදරිය එමිලියා සියදිවි හානි කරන් තියෙනවා. ඉතින් මේ ප්‍රධාන පූජකතුමා දන්නවා එමිලියා සියදිවි හානි කරගන්න කලින් ෆාදර් ඩාන්ටේ සහ ඇනී එකතු වෙලා ඇයට යාතු කර්මයක් කරලා තියෙනවා කියලා. ඔන්න ඉතින් ඒකට දඩුවමක් විදියට ඇනීව ආපහු කන්‍යාරාමයට යවනවා. ඇනී කන්‍යාරාමයට ගියත් කල්පනා කරන්නේ එමිලියාට උනේ මොකද්ද කියලා. මොකද මෙයාලා හිතුවේ එමිලියාගේ ඇඟේ හිටපු යක්ෂයා සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියා කියලා. නමුත් ඒ වැරදි කියලා දැන් තමයි ඇනීට තේරෙන්නේ. ඔන්න ෆාදර් ඩාන්ට් එනවා ඇනීට විස්තරයක් කියන්න. නැට්ලිගේ ඇඟට ආයෙමත් අර යක්ෂයා ආවේශ වෙලා තියෙනවා. ඒකෙන් එයාට පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා නැට්ලිගේ අම්මා යාව ඇම්බියුලන්ස් එක දාලා පිටත් කරලා තියෙනවා. ෆාදර්ස්ලා දෙන්නෙකුයි තව හෙද නිලධාරීන් දෙන්නෙකුයි එක්ක. නමුත් නැට්ලිට ආවේශ වුණු යක්ෂයා මොන් සියලු දෙනාම මරලා දාලා තියෙනවා. කොහොම නමුත් එතනට ෆාදර් ඩාන්ට් ගිහින් තියෙනවා. එතකොට නැට්ලිට ආවේශ වෙලා හිටපු යක්ෂයා ෆාදර් ඩාන්ටේට කුරුසයක් සහිත මාලයක් දීලා තියෙනවා. මේ වෙලාවේදී ෆාදර් ඩාන්ටේ ඒ මාලේ ඇනීගේ අතට දෙනවා. ඔන්න එතකොට ඇනීට තේරෙන තමන්ට දාව ඉපදුන වෙන කෙනෙක්ට හදාගන්න දුන්න තමන්ගේ දුව තමන් නැට්ලි කියන්නේ කියලා. නැට්ලිව හදාගන්න දෙද්දිම තමයි මේ කුරුස සහිත මාලේ එයාගේ පුංචි අතට දාලා දීලා තියෙන්නේ. මේ හේතුව නිසා ඇනී තේරුම් ගන්නවා යක්ෂයා තමන්ගේ දුව පාවිච්චි කරලා තමන් ළඟට එන්න තමයි හදන්නේ කියලා. මොකද මීට අවුරුදු ගානකට කලින් මේ යක්ෂයා ඇනීගේ අම්මට ආවේශ වෙලා ඇනීව අල්ලගන්න උත්සාහ කරා. නමුත් මේ යක්ෂයා ඇනීවම අල්ලගන්න සූදානම් කරන්නේ එයාගේම දුව භාවිතා කරලා. ඇනී තීරණයක් ගන්නවා තමන් නිසා තමන්ගේ දරුවට විඳවන්න දෙන්න බෑ. ඒ නිසා නැට්ලිව බේර ගන්නවා කියලා. ෆාදර් ඩාන්ට් මේ වෙලාවේදී කියනවා නැට්ලිව හිර කූඩුවක හිර කරලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ දෙනා දැම්මම යනවා නැට්ලිව බේර ගන්න. නැට්ලිව හිර කරලා තියෙන ආතුකර්ම පාසලේ පහළ තැනක. එතනට තමයි ෆාදර් ඩාන්ට් සහ ඇනී එන්නේ. ඒත් එක්කම ඇනී දකින්න ෆාදර් ක්වීන් ලෙක්චර්ස් වලදී කියලා දීපු හෝලි වෝටර් එහෙම නැත්නම් සුද්ධ ජලය තියෙන ලිඳක් මෙතන තියෙනවා. මේ වෙද්දිත් ෆාදර්ස්ලා දෙන්නෙක් එකතු වෙලා නැට්ලිට ආතුකර්මයක් කරන ගමන් ඉන්නේ. මේ වෙලාවේදී ඇනී ගිහින් නැට්ලිට කියනවා නැට්ලි යාට යන්න දෙන්න කියලා. කොහොම නමුත් මෙතන ඒත් එක්කම ලයිට් ඕෆ් වෙලා යනවා. නැට්ලි එක කතා කරත් එහා පැත්තෙන් ඇහෙන්නේ මට ඔයව ඇහෙන්නේ නැහැ කියන කටහඬ. එතන ඉන්න ෆාදර්ස්ලා දෙන්නාම නැට්ලි විසින් විසික් කරලා දානවා. මෙයාලා ඕන් ළඟට ගිහින් බලනවා හැබැයි මේ වෙද්දිත් ඕන් මේ ගිහින්. ඒත් එක්කම මෙයාලා දකිනවා නැට්ලි දැන් හිර කරලා හිටපු කාමරෙන් එළියට ඇවිත් කියලා. නැට්ලි මේ වෙලාවේදී ඇනීගෙන් අහනවා ඇයි අම්මේ මාව දාලා ගියේ මං ඔයා නැතුව බයෙන් හිටියේ කියලා. මෙහෙම කියන්නේ නැට්ලි නෙමෙයි නැට්ලිගේ ඇඟට ආවේශ වෙලා තියෙන යක්ෂයා. ඉතින් ඇනීට තේරෙනවා මේ වෙලාවේදී යක්ෂයාට අවශ්‍ය වෙලා තියෙන ඇව කියලා. ඇනී මේ වෙලාවේදී යක්ෂයාට කියනවා තමුන් දැන් දිනුම් මගේ දරුවා මට දෙන්න. තමුන්ට පුළුවන් මාව අයිති කරගන්න කියලා. ඒත් එක්කම නැට්ලි ඇවිත් ඇනීව බදාගෙන කියනවා මං ඔයාට ගොඩක් ආදරේ යම්මේ කියලා. ඒත් එක්කම නැට්ලිගේ ඇඟේ හිටපු යක්ෂයා ආවේශ පටන් ගන්නවා ඇනීගේ ඇඟට. ඒත් එක්කම ඇනී සිහි නැති වෙලා වැටෙනවා. ඒකට තමයි ෆාදර් ඩාන්ටිට තේරෙන්නේ දැන් පරක්කු වැඩි. දැන් යක්ෂයා ඇනීගේ ඇඟට ආවේශ වෙන ගමන් ඉන්නේ කියලා. ශරීරයේ ඇතුලේ ඇනී තාමත් ඉන්නවා. ඇනී කියනවා ෆාදර් ඩාන්ටිට මගේ දරුවවත් අරන් මෙතනින් ඉක්මනින් යන්න කියලා. ෆාදර් ඩාන්ටි ඉක්මනින් නැට්ලිවත් අරන් මෙතනින් යන්න හදනවා. එක දොරක් තියෙනවා. මේ දොර මේ වෙලාවේදී ලොක් කරලා තියෙන නිසා මේ දෙන්නට එළියට යන්න වෙන්නේ නැහැ. ෆාදර් ඩාන්ටි කරන දෙයක් තමයි අමාරුවෙන් ඒ දොර ඈත් කරලා නැට්ලි වෙතනින් එළියට දානවා. නැට්ලිගේ ජීවිතය හරි බේරෙයි කියන අදහසින්. කොහොම නමුත් මේ යක්ෂයා දැන් සම්පූර්ණයෙන්ම ඇනීගේ පාලනය අතට අරන් තියෙන්නේ. නමුත් ෆාදර් ඩාන්ටි උත්සාහ කරනවා කොහොම හරි මම මේ යක්ෂයාව පාලනය කරනවා කියලා. නමුත් නොහිතපු විදිහට මේ යක්ෂයා මතුවෙන්නේ යකඩ දොර එහා පැත්තෙන්. ඒ කියන්නේ නැට්ලි ඉන්න පැත්තෙන්. කොහොම නමුත් මේ යක්ෂයා ෆාදර් ඩාන්ටිට පහර දෙනවා.
පස්සේ මේ යක්ෂයා කරන දේ තමයි අර හෝලි වෝටර් ළඟ ඉන්න නැට්ලිව අල්ලගෙන ලිඳේ ගිල්ලවල මරන්න තමයි හදන්නේ. නමුත් මේ ඇඟ ඇතුලේ ඇනී ඉන්නවනේ ඇනීට මේ වෙලාවේදී එක දෙයක් මතක් වෙනවා. ඔයාලට මතක ඇතිනේ ඇනී වැඩ කරන තැන එයාට ඇහුණ පුංචි ළමෙක් අඬන සද්දයක් දැන් තේරෙනවා ඇතිනේ මොකද්ද කියලා. මේ තමන්ගේ දරුවව ඈත් කරපු නිසා එයා ඒ ගැන හිත තමයි ඉඳලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ දරුවෝ අඬන සද්දේ තමයි ඇනීට ඇහිලා තියෙන්නේ. ඇනීට ඇහුණනේ මේ වෙලාවේදී තව කටහඬක් හිතන්න එපා කියලා. ඒ වෙන කවුරුත් නෙමෙයි තමන්ගේ අම්මගේ කටහඬ තමයි ඇනීට ඇහිලා තියෙන්නේ. ඇනීගේ අම්මා මැරුණත් එයාව දාලා ගිහින් එයා කරන කියන හැමදේම එයාගේ ආත්මේ බලන් ඉඳලා තමයි තියෙන්නේ. ඇනීගේ අම්මගේ ආත්මේ දන්නව එයා දරුවා දුන්නේ කියන පසුතැවීමෙන් ඉන්නේ කියලා. ඒ නිසා තමයි ඇනීගේ අම්මගේ ආත්මේ අර වෙලාවේදී ඇවිත් කියලා තියෙන්නේ පසුතැවෙන්න එපා කියලා. කොහොම නමුත් ඒ සිද්ධිය ඇනී යක්ෂයාට අහුවෙලා හිටියත් එයාට මතක් වෙනවා. අන්න ඒ නිසා ඇනීට පුළුවන් වෙනවා තමන්ගේ පාලනය තමන් අතට ගන්න. යක්ෂයා ආවේශ වෙලා හිටියත් මෙන්න මේ වෙලාව පාවිච්චි කරලා ඇනී තමන්ගේ දුව මෙතනින් පළවා හරිනවා. ඒත් එක්කම ඇනී මේ වෙලාවේදී කරන තව දෙයක් තමයි එයා අතේ තිබ්බ කුරුසි සහිත මාලේ ඇනී මේ වෙලාවේදී නලලට තියා ගන්නවා. ෆාදර් ඩාන්ටි උත්සාහ කරනවා අර යකඩ දොරේ තියෙන ලොක් එක කඩාගෙන මේ පැත්තට එන්න. කොහොම නමුත් මෙතනදී අපිට පෙන්නනවා ඇනී අර යක්ෂයා සමග සටන් කරලා ඇය ඇගේ ඔළුව අර ශුද්ධෝ ජලය සහිත වතුරට ඔබා ගන්නවා. මේකේ තියෙන ශුද්ධෝ ජලය ගෑවුණු තැනකවත් යක්ෂයන්ට ඉන්න බෑ. ෆාදර් ඩාන්ටි ලොක් එකත් කඩන් ඇතුළට එනවා. ඒත් එක්කම ෆාදර් ඩාන්ටි දකිනවා මේ යක්ෂයා ඈත් වෙලා යනවා කියලා. කොහොම නමුත් ෆාදර් ඩාන්ටි ලිඳ ළඟට එනවා. ඇවිත් වැටලා ඉන්න ඇනීව ගොඩට ගන්නවා. ඕන දැන් අපිට පේනවා ඇනී ඉන්නේ හොස්පිටල් එකේ. නැට්ලි එනවා මෙතනට. කොහොම වුණත් ඇනී තීරණයක් අරන් තියෙනවා නැට්ලිට තමන් එක ජීවත් වෙන්න බෑ කියලා. ඒ නිසා ඇනී නැට්ලිට කියනවා කවදාවත් මාව අමතක කරන්න එපා. මාව මතකේ තියාගන්න කියලා. එහෙම කිව්වට පස්සේ නැට්ලි තමන්ගේ අම්මව බදාගෙන මෙතනින් යන්න යනවා. ඕන දැන් ඇනීට සනීපයි. ඇනීව ප්‍රධාන පූජකතුමා ඇතුළු කණ්ඩායම ගෙනල්ලා ඇනීට ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. ප්‍රධාන පූජකතුමා ඇනීට මේ වෙලාවේදී කියන ඔයා ලොකු මෙහෙවරක් කරා ඒ නිසා ඔයාට ශාස්ත්‍රීය ශිෂ්‍යත්වයක් පිරිනමනවා කියලා. ඕන මේ වෙලාවේදී ෆිල්ම් එකේ අවසානයේදී අපිට පෙන්නනවා ඇනී ටැක්සි එක නැගලා ඉන්නවා. එයා වතිකානෝ බලා පිටත් වෙන්න තමයි හදන්නේ. කොහොම නමුත් ඇනී මේ වෙලාවේදී බය වෙන අద్భుත බලවේගයක් ආවේශ වුණු ගැහණු කෙනෙක් එළිය දොරේ ඉඳන් ඇනී දිහා බලන් ඉන්නවා. ඒත් එක්කම ඇනී දකිනවා ඇනිත් එක්ක ආපු ටැක්සි එකේ ඩ්‍රයිවරුත් ඇනීගේ එහා පැත්තේ ඉන්නවා කියලා. ඒත් එක්කම යක්ෂයා ආවේශ වුණු ටැක්සි ඩ්‍රයිවර් ඇනීගේ ඇඟට කඩන් පනිනවා. ඔන්න ඔහොම තමයි 2022 දී ආපු Pray for the Devil කියන සුපිරිම ෆිල්ම් එක ඉවර වුණේ. බලාපොරොත්තුවක් තියෙනවා මේ ෆිල්ම් එකේ දෙවෙනි කොටසත් එයි කියලා. ඉතින් මම හිතනවා ඔයාලා මේ ෆිල්ම් එක එන්ජොයි කරන්න ඇති කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් තවත් මේ වගේ ෆිල්ම් වලට කැමති නම් අපිව subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරන් යන්න.